හරි guys ඔන්න ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන්නේ මගේ අලුත්ම වීඩියෝ එක. ඉතින් ඔයගොල්ලෝ ඉතින් මේ වීඩියෝ එකට ආසයි කියලා හිතන මොකද මේ ගහලා තියෙන්නේ හරි අදාළ නැහැ. හරි ඒක තිබ ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන්. හරි එහෙනම් අපි යමු. ඉතින් මේක ෆාම් එකක් හරිද? මේක ෆාම් එකක් හරිද? මේක මොඩ් ගන්න මේක නිකන් ෆාම් එකක් කිව්වට සුපිරිම මොඩ් ටික මම මේකට දාලා තින්නේ. එසේ මෙසේ මොඩ් නෙමෙයි ආ ජුරාසික් වර්ල්ඩ් පට්ට. ඉතින් මේකට මම ඇඩ් කරලා තියෙනවා ඩයිනෝසර්ලා ඩීරෙක්ස්ලා අනම්මනම් සේරම සත්තු. ඒ කියන්නේ ජුරාසික් වර්ල්ඩ් එක දන්නවනේ ඕගොල්ලෝ ඒකේ බලාගෙන ඉන්න සේරම සත්තු ටික දන්නවනේ. උන් ඔක්කොම ඇඩ් කරලා තින්නේ. ඕගොල්ලෝ ආර්ක් සිමුලේටර් එක දන්නවනේ. ආර්ක් සර්වයිවල් සිමුලේටර් නෙමෙයි. ආර්ක් සර්වයිවල් ඉවෝල්ටඩ් එක. ඒකේ ඉන්න හැම අර යෝදු ඔලු තියෙන සත්තු ඔක්කොම ඩයිනෝසර්ලා මේකට ඇඩ් කරලා තින්නේ. ඒ වගේම හොර හීරෝ බ්‍රයින් උන්වත් ඇඩ් කරලා තින්නේ. ජයන්ට් ඇලෙක්ස් සේරමම ඇඩ් කරලා තින්නේ guys. කොටිම ගිහුවොත් අහුවෙච්ච හැම එකම ඇඩ් කරා. හරි ඉතින් අපි මේක වහගමු. ඒ වගේම සයිරන් හෙඩ් තමයි guys ඉන්නේ. උත් එක තමයි බැරි. මගේ කඩලා දාන්නත් පුළුවන්. හැබැයි සයිරන් හෙඩ් එන්න නැති මම හිතන්නේ සරෙන්ඩ් දෙන්න බා කියලා පාතර කරමු. ඒ වගේම මම ඇනිමේෂන් දාලා තින්නේ. විලේජර්ලට මොබ්ස්ලට ඔක්කොටම ඇනිමේෂන් දාලා තියෙන. පේනවනේ ලස්සනට ඇවිදිනවා. ඉතින් මම ආසන ඇනිමේෂන් නැතුව තියනවට කැතයි. ඒ හින්දා තමයි මම ඔක්කොම අලුතෙන් හදලා නිකන් මේක දැන් බෙටර් සුපිරියක් බෙටර් මයින්ක්‍රාෆ්ට් වගේ වෙලා තින්නේ. ඉස්සරහට ඔයගොල්ලන්ට ඒ සීරීස් එක තරන් එන්න. හැබැයි ඊට වඩා මේක ත්‍රාසජනකයි. මේක අමුතු ඩයිනෝසර්ලා තින්නවා. ඉතින් ඒ වගේ ඩයිනෝසර්ලා නම් බලා ගන්න හම්බෙන්නේ නැහැ ලෝකෙ කොහෙන්වත්. සුපිරියක් තමයි. ඉතින් ඔයගොල්ලෝ මාව දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයගොල්ලන්ට ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් බලා ගන්න පුළුවන්. ඊළඟ ස්ක්‍රීන් එකේ මේ වගේ වීඩියෝස් බලන්න නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඕල් දාලා තියාගන්න. මම දාන වීඩියෝස් ඔයගොල්ලෝ ළඟට මේ. හරි ඉතින් අපි පොඩ්ඩක් බලමු. හතර වටේ තියෙන මොනවද ෆෝල්ඩින් අදාළ නැහැ ලිස්ට් එකක් මොනවද දන්නේ තියෙන පොඩ්ඩක් බලමු දැල්ලා මුකුත් නැහැ මේ වගේ ඉතින් මුකුත් නැහැ ඉතින් මේවා තියෙන අපිට ෆාම් කරලා පුරවන්න දුහෙද වෙන්න ඇති හරි ඉතින් අපි මේක අයිලෑන්ඩ් එකක් හරිද අපි මේ ඉන්නේ අයිලෑන්ඩ් එකේ ඒ වටේම වතුර විතරද කොහෙද එක පැත්තක් තියෙනවා නිකන් පොඩියට ගස් විතරම පිරිච්ච අපි ඒ පැත්තට යමු ඒ වගේ මේක ඩයිනෝසර්ලා ඉන්නවා අපිට ඉතින් මේක එහෙම නිකන් ඇවිදින්න යන්න බෑ ආරක්ෂාවට ආයුධයක්වත් නැතුව ඒ හින්දාම ඒකටම ආයුධ හදා ගන්න ඕනේ ඊට පස්සේ තමයි සත්තුන්ව ඩයන් කරන්න යන්න වෙන්නේ ඊළඟ වීඩියෝ එකේ මම හිතන් ඉන්නේ මොකක් හරි සතෙක් හීලා කරගන්න බල්ලෙක් හරි ඒ වගේ මේකටම බල්ලන් වට් කරලා තියෙන්නේ සුපිරිම ලස්සන බල්ලෝ ඩැෂස් කුරු බල්ලෝ ඉන්නවා ඒ වගේම මේ බල්ලෝ ඉන්න මේ මොකද රොට්වයිලට් ඉන්නවා සේරම් බල්ලෝ ටික ඇඩ් කරලා තින්නේ ඒ වගේම සත්තුත් ඉන්නවා සුපිරිම ගණේ බල්ලෝ ටිකක් ඇඩ් කරලා තින්නේ මොකද අපිට සත්තු ඕනේ අලිත් ඉන්නවා හරිද ගයිස් අලිත් ඉන්නවා අලි නම් දැම්ම හොයාගන්න වෙන්නේ අපිට අලින්ගේ පිටත් යන්න පුළුවන් හරි මේක වහමු සමහර අලි ඇටැක් කරනවා සමහරුන් ඇටැක් කරන්නේ නැහැ දල තිනුන් ඇටැක් කරනවා හැබැයි උණ්ඩ ගැහුවොත් විතරයි හරි බලමු මේ හරි මේවා ටිකක් කඩාගමු මොකද අපිට කෑම ඕනේ නැත්තම් මැරෙන්න වෙනවා හරි මේ ටිකත් කඩාගමු මේවා හිටවන්නත් ඕනේ හරිද ෆාම් එක ලස්සනට තියාගන්න ඉතින් මේක සුපිරි ෆාම් එකක් කියලා පේනවනේ මේක තමයි ඉතින් අපේ මේන් බේස් එක මේක නෙමෙයි ගයිස් මේක අපේ ෆාම් එකේ තමයි දැනට ඉන්නේ ෆාම් එකේ තමයි ගේ තියෙන්නේ අපි ඉස්සරහට තව ගෙවල් හදලා ගමු ලොකුවට මේක ලොකු ෆාම් එකක් කරමු ඔකන්ට වුන් ගන්න සද්දයක් ඇහෙන්න ඉතින් ගණන් ගන්න එපා ඉතින් මේක මෙසේජ් ඉතින් නිකන් වුන් ගන්නවා ගයිස් හරි ඉතින් ගේම් සවුන්ඩ් නැතුව ඇති ඔයගොල්ලෝ ඒක ගණන් ගන්න එපා මොකද ගේම් සවුන්ඩ් දානට හොඳයි නිකන් ඉන්නවා ගේම් සවුන්ඩ් මං හිතුනොත් ඔයගන්ට තියෙන්න පුළුවන් මොකද නැති වෙන්නත් පුළුවන් මොකද මං සාමාන්‍ය වොයිස් දාලා රෙකෝඩ් කරන්නේ මොකද මම මේ වීඩියෝ රෙකෝඩ් කරේ බොහොම මාරු කාලෙක මේ පැත්තේ ඇයට දැන් මම අවුරුදු රතිඤ්ඤ දාන හරිද අන්නේ හින්දා වේ හරිද වීඩියෝ එක රෙකෝඩ් කරා ගන්න එකයි ඉතින් මම සවුන්ඩ් නැති කරලා මේව කරන්නේ දැන් නම් පොඩ්ඩක් නිස්කලංකයි මේ මධ්‍යම රාත්‍රියේ ගයිස් රෙකෝඩ් කරන ෂෙල්ලන්ට හරි අපි පොඩ්ඩක් වටපිට බලමු මේක මොනවද තියෙන්නේ මේ ලස්සන පින්තූරයක් තිබ්බා දකින්න ඇති මම ස්පීඩ් එකේ වැඩ කරන් යන්න මම ස්පීඩ් දාලා ඉතින් ස්පීඩ් එකේ ස්ප්ලෑෂ් වගේ වැඩ කරන් යන්නේ අපි මේකෙන් පාන් ටික හරි ඉතින් ඔයගොල්ලන්ට සූ ගාන සද්දයක් ඇහෙනවා ඉතින් ගණන් ගන්න එපා පෑන් එක වැඩ රෑ මේ මහරය ගයිස් මේ රෙකෝඩ් කරන්න නැත්තම් බෑ මොකද ගෙදර ශබ්ද වැඩි ඒ හින්දා රෑ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ බෑන් කරදරනේ ගයිස් අනේ හින්දා සූ ගාන සද්දයක් ඇහෙන්නේ නැති පෑන් එක හරිද සූ ගාන ඇති පෑන් එක හරිද හරි ඒ හින්දා ඔය ගණන් ගන්න එපා ගයිස් ෂෝ කවුද ගණන් ගන්න එපා ලයික් කරේ නැත්තම් කමෙන්ට් ෂෙයා කරේ නැත්තම් දැම්ම ලයික් කරන්න ෂෙයා කරන්න නැත්තම් වැඩක් නෑනේ ගයිස්
ෂෙයා කරන්න ඕගොල්ලන්ගේ යාළුවන්ටත් මම ගැන දැනගන්න මේ වීඩියෝ ගැන දැනගන්න ෂෙයා කරන්න කමෙන්ට් කරන්න ඕගොල්ලන්ගේ අදහස් ආපහු පාරක් කමෙන්ට් කරන්න ලයික් කරන්න පුළුවන් නම් මේ මොකද්ද මේ සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවන් නේ ඔය නිකන් තියෙන ලයික් බටන් එක යෝක මොකද ඔබන්ට ලෝභ වෙන්න එපා කුහක වෙන්න එපා කම්මැලි වෙන්න එපා ඔය ලයික් බටන් එක ඔබලා දාන්න කමෙන්ට් බටන් එකත් ඔබලා කමෙන්ට් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ඔබන්න සබ්ස්ක්‍රයිබ් බටන් එක තමයි මූලික හරි ඉතින් අපි මේවා ටික කඩාගමු බර්ච් තියෙනවා guys ඔයගොල්ලන්ට පේන්නේ නැති බර්ච් ගස් දැන් වෙනස් වෙලා පට්ටම ලස්සන ගස් කොළ වර්ගයක් පේන්නේ නැති රතු ගස් හරිද ඒ වගේම මේකට අලුත් බයෝම් ටිකක් ඇඩ් කරලා තිනවා කියවනේ මම ඒ බයෝම් තමයි සූරිමයි ලස්සන බයෝම් ටිකක් ආයේ රතු බයෝම් එකයි ඒ කියන්නේ මෙහෙමයි ඔයගොල්ලෝ දන්නේ නැති අයිස් වලට හැදිච්ච වෙනම බයෝම් එකක් හරිද හිම පැති වල තමයි ඒක තියෙන්නේ ඒ කියන්නේ අයිස් තියෙන්න ඕනේ මේ මෙහෙත් තියෙන්න පුළුවන් සමහර විට බලමු අපිට වාසනාව තියෙද කියලා අපිට හම්බෙයිද දන්නේ සූ ගන්න සද්ද ගණන් ගන්න එපා පෑන් එක හරි ඉතින් ඒ ගස් අපිට හම්බෙයි ඊට පස්සේ ගින්දරට හරිද ගින්දර බයෝම් එකක් තියෙනවා තනි කරන ගස් පාට තනි රතු පාට ඒ කියන්නේ සුපිරියක් තමයි අපි ඒ ගස් තරංග වෙලා මෙහෙ හිටව ගමු මේක තමයි ඉතින් මේන් බේස් එක අපි මේක ලස්සනට හදා ගන්නවා මේ පාලමුකුත් හදන්න ඕනේ guys ඔයගොල්ලන්ට පේන ඇති පත මුහුදේ ওই මුහුදු බෝට්ටුවෙන් ගියත් කණ්ඩ වෙන්න පුළුවන් ඒ හින්දා මේකට මම රාෆ්ට් එකක් ඇඩ් කරන්න හිතන් ඉන්නවා ඊළඟ වීඩියෝ එකේ මම ඒ රාෆ්ට් එක ඇඩ් කරන්නම් guys ඊළඟ වීඩියෝ එකේ රාෆ්ට් එක ඇඩ් කරනවා නැත්නම් අපිට මුහුදෙන් එතර වෙනවා හිතන්නවත් බෑ මොකද මුන් බෝට්ටු කඩාගෙන ගහන සත්‍ය මෝරු වෙන්නේ මොකද මම මේකට ඇඩ් කරලා තියෙනවා තල්මස්සු මෝරු කරුල් දත් තියෙන ලොකු මෝරු ඉන්නේ තල්මස්සු ඉන්නේ මිනි කන්න තල්මස්සුත් ඉන්නවා හොඳ තල්මස්සුත් ඉන්නවා එතකොට අර ලොකු කට තේනුම් ඉන්නේ උණුත් ඉන්නවා ඒ වගේම ස්කුවිඩ්ලා ඉන්නවා පොඩි ස්කුවිඩ්ලා නෙමෙයි ජයන්ට් ස්කුවිඩ්ලා ඒ කියන්නේ යෝධ බූවල්ලෝ ඉන්නේ යෝධ දැල්ලෝ ඉන්නවා මෝරු තමයි වැඩි ඒ වගේම ආන්දලා ඉන්නවා ආන්ද කියන්නේ මොකටද ආන්ද කියන්නේ මේ කරන්ට් වදින එකට නේ කරන්ට් වදින එකයි ඉන්නවා කරන්ට් වදින මාළුත් ඉන්නවා ඉතින් සෙල්ලන්නේ නැහැ ඉතින් වතුර යට යන්න ගියොත් න කරන්ට් වදින එකගේ ෆිට් එක තමයි කරන්ට් වදින එක වැහුවම අපිට සේරම සූම් වෙලා පේන්න ගන්න ඒ කිව්වේ දැන් හිතන්නකෝ දැන් ඕගොල්ලෝ කරන්ට් වදින සතාව වැදුනොත් අපිට අන්න අර ඈත තියෙන හෙන ඈතට යන මේ මැද ත්‍රිකෝණයක් තියෙනවා නේද එන්නේ ත්‍රිකෝණ සයිස් එකටම ඒ ත්‍රිකෝණ සයිස් එකට zoom වෙනවා එතකොට නිකන් ඔක්කොම අනත බනත වෙලා පේන්නේ ටික වෙලාවක් යද්දී කරන්ට් වදින්න ගන්නවා කරන්ට් වදීදී අපේ මොකක්ද අඩු වෙන්නේ හෙල්ට් එක නෙමෙයි guys කැම් බාර් එක අඩු වුනහම හાર્ඩ් අඩු වෙනවා අන්න එහෙමයි වෙන්නේ ඉතින් ඌ තමයි භයානකම ගොඩක් වර්ගය ආන්දලා ඉන්නවා ඉතින් මේක සෙල්ලන්නේ ඒ වගේම ලස්සන මාළු ඉන්නවා ලස්සන S2 මාළු දාගලා තියෙනවා දෙපැත්තේ S2 තියෙන ලස්සන අනුනුත් තියෙන ඉතින් ෆාම් එකක් හදන්න ඕනේ මම ඊළඟ වීඩියෝ එකේ ෆාම් එකක් හදනවා මොකද මට මොබ්ලා ටිකක් හොයා ගන්න ඕනේ මම මේ වීඩියෝ එක ඉවරනාට පස්සේ එහෙමම ෆාම් එකක් හදනවා guys ඊට පස්සේ ඔයගලන්ට ඊළඟ වීඩියෝ එකේ බලා ගන්න පුළුවන් ෆාම් එකකුත් අපි ඊට පස්සේ ඒක වැඩ ටික කරාගෙන යමු ඒක ලොකු කරන්නත් ඕනේ මම පොඩි ෆාම් එකක් ගහ ගන්න සතු ටිකක් හොයාගෙන මොකද සතු ස්පෝන් වෙන අඩු සීන් එකක් තියෙන ටිකක් වෙලා ගේම් එක ඔන් එකේ තියලා බලන්න වෙනවා සතු ස්පෝන් වෙනවද කියලා හරි බලමු මේක තියමු ඒ වගේ මේ ග්‍රැෆික් ඒ කියන්නේ මේ ෂේඩ් එක කොහොමද දාගත්තේ කියලාත් මම දානවා ඔයගලන්ට ඒක මේක මම මේ වීඩියෝ එකේදී මම ඔයගලන්ට මම පැහැදිලි කරන්නම් ඒවා මේ සීරීස් එකේදී ෂේඩ් එක කොහොමද දාගන්නේ කියලා එකින් එකට ඔයගලන්ට සේරම දැනගන්න ඕන පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න ඉතින් සේරම දැනගන්න ඕන ටියුටෝරියල් එකක් අරන් එන්නේ ඒ කියන්නේ කොහොමද දාගන්නේ කියලා වීඩියෝ එකක් අරන් එන්න කියලා දාන්න එතකොටම අනිවාර්යෙන් අරන් එනවා මොකද එහෙම නැත්තම් වැඩක් නෑ නේ ඉතින් ඒ කතාව නම නම් වань හරි ඉතින් ඒව දැන් පැත්තකට බලන්න හරි අපි දැන් මේ ටික හදාගමු ටූල්ස් හරි පේන ඇති ආමර් ගොඩ ඉතින් අපිට මොකද මම ඔය ආමර් හදලා තියෙන හැම જાතියකින්ම ආමර් හදන්න පුළුවන් නැත්තම් බෑ මොකද ඒවට ඇටැකුත් තියෙනවා හරිද මොකද නැත්තම් මේ ඩයිනෝසර්ලා ඉන්න හරිද අපිට ඒක කරදරයි මොකද මේක අපිට දැන් එක බොස් කෙනෙක් කියලා නෑ අපිට එන්ඩර් ඩ්‍රැගන් බීට් කරාට පස්සේ තව බොස් කෙනෙක් ඉන්නවා ගින්දර බයෝම් එක අර මං කිව්ව රතු පාට ලස්සන බයෝම් එක ඕගොල්ලෝ මම ඊළඟ වීඩියෝ එකේ බයෝම් වල ලස්සන පින්තූර ටිකක් දාන්න හරි ඉතින් ලස්සන ඒ පින්තූර තියෙන මං ගාව ටිකක් තියෙනවා ගත්තුවා Google එකේ හරි ඉතින් මෙහෙම ගමු හරි ලස්සන ෆොටෝ ටිකක් තියෙනවා මම මේ ෆොටෝ ටික දාන්නම් කොටිමක පට්ටම ලස්සන හරිද ඒවට ආවෙන එක බොස්ලත් තියෙනවා ඒ වගේම සර්පයෝ ඉන්නවා guys ස්නේක්ලා ඉන්න ඉතින් මේක ස්නේක්ලත් මම ඇඩ් කරලා තින්නේ පොඩි උන් නෙමෙයි ලොකු යෝදු
ඇනකොන්ඩා කියන්නේ ආයේ මැෂින් ශබ්ද ඇහෙනවනේ. ඔයගොල්ලන්ට මැෂින් ශබ්ද ඇහෙනවනම් ගණන් ගන්න එපා. එකපාර වූන් වූන් ගාන ශබ්ද. එවිතින් ගණන් ගන්න එපා. වූන් වූන් ගාන මේ රෙකෝඩ් කරනලා මැසේජ් එනවා ගයිස් බෑනේ. එපා වෙනවා. ඉතින් එහෙම වෙද්දි නම් කුඩු කරන්න හිතෙන. හරි ඒවම වනමනම් කතා වහන. හරි ඒව පැත්තකට යන්න. හරි එහෙනම් ඉතින් මම ඔයාලට කියන්නේ මොකද්ද? ස්නේක් සර්පය. ඉතින් සර්පය ඉන්න. හරිද? එසේ මෙසේ යෝධ සතු නෙමේ ඇනකොන්ඩා. ඔයගොල්ලෝ ඇනකොන්ඩා ෆිල්ම් එක බලලා තියෙනවා නම් ඒකේ ඉන්න සර්පයා මොන වගේද කියලා දන්නවනේ. ඇනකොන්ඩා ෆිල්ම් එක බලලා නැත්නම් අදම ගිහින් ඇනකොන්ඩා ෆිල්ම් එක බලන්න. සුප්‍රි නයික් ඉන්නේ. අන්න ඒ නයාව තමයි මම ඇඩ් කරලා තින්නේ. එක නයික් නෙමෙයි ගයිස්. පොඩි නයි ඉන්නවා, ලොකු නයි ඉන්නවා. එක එක නයි ඉන්නවා. හරිද ගයිස්? උන් 20යි. හරිද? උන්ගෙන් එක එක ඉෆෙක්ට් එනවා. හරිද? අපිට එක වෙලාවකට බොඳ වෙනවා. පිස්සු හැදෙනවා. යන පැත්තට නෙමෙයි යවෙන්නේ. කන්ට්‍රෝල් මෙයා වෙනවා. ඒ වගේම හීරෝ බයින් ඉන්න මොකද්ද මේ ග්‍රැනීගේ බැඩ්මින්ටන් එකද මොකද්ද මේ අර ග්‍රැනී කෙනෙක් හොරර් ගේම් එකේ මේ බැඩ්මින්ටන් එක නෙමෙයි මේ පොරෝ මොකද්ද මේ බොරළු ගොඩ එකේ මොකද්ද මේ ගල්ලුගේ මිටියක්ද ගල්ලුගේ පොල්ලක්ද ඔව්නේ මොකක් හරි ගල්ලුගේ පොල්ලක් තමයි පේනවනේ මේකේ මම හිතන්නේ ගහන්න පුළුවන් කෙට හරි මෙයාට නෑ උන්නේ අපි අයින්ගුලම් කෙනෙක් හදන්න ඕනේ හරිද ආරක්ෂාට මුන්ටිතේ මම පස්සේ විලේජ් එකක් හදනවා ගයිස් මොකද මේක මගේ ගේනේ හිතුණා මේක අස්සේ කීප දෙනෙක් තියාගන්නවා අපිට වැඩ සඳහා ඒ කියන්නේ ජොබ් තියෙනවනේ ජොබ් එන්නේ ජොබ් වැඩවල සඳහා අපි පස්සේ වෙලාවක මෙයාට ගමක් හදලා දෙමු ලස්සනට ගමක් හදමු මේ අයිලන්ඩ් එකේම හදමු ලස්සනට ඒ වගේම අර එහා පැත්තේ යන පාලම හදන්නත් ඕනේ ඊට පස්සේ මේ වටයක් ක්ලියර් කරන්නත් ඕනේ කියන්නේ ලස්සනට හදන ඉස්සරහට බලන්නකෝ ලස්සන අර රූම් පෙති තියෙන්නේ රූම් පෙති එහෙම හදලා ලස්සනට වැඩ කරන රූම් පෙති හරිද මම ඔක්කොටම මොඩ් පැක් තමයි භාවිතා කරන්නේ වැඩ කරන රූම් පෙති මම ඉස්සරහට හදන ඒ පාර බයික් යනවා ඔයගොල්ලෝ සාධාරණ නම් ගණන් ගන්න එපා හරි අපි මේ ටික මේ තුනක් ගලවගමු හතරක් ගලව ගත්තද තුනයි නේද හරි මම මෙතනින් වීඩියෝ නවත්තමු බෑ මෙතනින් නවත්තන්න මම ඉතින් මේ ගණන් ගන්න එපා වෙන මැසේජ් බල ඔයගොල්ලෝ ගණන් ගන්න එපා ඉතින් හරි ඉතින් ගණන් ගන්න ඉතින් ඔහොම තමයි ඩාගෙන ඩුංගන ඕක ගණන් ගන්න ඕක ගණන් ගන්න හරි ඉතින් මොනවා කියන්නද අපි යන්න අර අයිලන්ඩ් එකට පස්සේ යමු මොකද එහෙ අලුත් සත්තු ඉන්න පුළුවන් කපුටොත් ඉන්නවා ගයිස් මේකේ නැති එකක් නෑ කාක්කොත් ඉන්නවා මුවොත් ඉන්නවා සර්පයොත් ඉන්නවා එහෙන සර්පෙ ඉන්න පුළුවන් හරි සර්පෙ ඉන්න පුළුවන් හරිද යෝධ සර්පෙක් ඉන්නවා එතකොට අර එක යෝධ සර්පෙක් ඉන්නවා එක බයෝම් එකක එක බොස් කෙනෙක් කියලා නෙමෙයි බොස්ලා කීප දෙනෙක් ඉන්නවා. රතු පාට බයෝම් එකේ ඉන්නවා ලස්සන කළු පාට ලොකු රතු පාට එක එක මේවා තියෙන ඔය ගණන් ගන්න එපා. මේවා තියෙන ලොකු සර්පෙක් ඌත් තියෙන. හරිද? එතකොට ස්නෝ බයෝම් එක. ඒ කියන්නේ හිම් බයෝම් එකෙත් ඉන්නවා. එතකොට තව තියෙන අයිස් බයෝම් එකක්. ඒ කියන්නේ තනිකර අයිස් වලින් වගේ හැදිලා තියෙන ගස් වගේ ඒවත් තියෙනවා. තව පේල් ගාඩන් යන්නත් ඕනේ. ඒ වගේම පේල් ගාඩන් එකට මම අලුත් බොස් කෙනෙක් ඇඩ් කරා. අලුත්ම බොස් කෙනෙක් මොඩ් එකේ හරි එහෙනම් අද වීඩියෝ එක ඉවරයි ගයිස් එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙනම් ඉතින් ගර්ල්ස් ඇන්ඩ් බොයිස් එහෙනම් ඉතින් බයි බයි